ඔව්. මිස්ටර් ලංකා YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අදත් ඔන්න මම පොඩි වීඩියෝ එකක් අරන් එනවා. ඔයාලා මගේ ගිය පාර වීඩියෝ එක බලලා හොඳ කමෙන්ට් එකක් දාලා තිබුණා. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ කමෙන්ට් එකට. ඒ වගේම සබස්ක්‍රයිබර් කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා තිබ්බා. ඒකටත් ගොඩක් තැන්ක් යූ වෙනවා. ඉතින් ඇත්තටම මේ තියෙන අපේ ගම බලන්න හරි ලස්සනයි. බැලුතෙක් මානෙක නිල්ල තමා මේ තියෙන්නේ. ගෝයන් කුඹුරු. ඉතින් හරිම ලස්සන ගමක් අපේ ගම. අ, බලන්න ඈත පේන නිල්ල හරිම ලස්සනයි. හවසට මෙතන ඉර බහිනවා බලන්නත් පුළුවන්. ඉතින් දැන් නම් බලාකුළුත් එක්ක ඒක වැහිලා ගිහිල්ලා තියෙන්නේ ඒ view එක. ඉතින් බලන්නකො වටපිටාව තියෙන ලස්සන. බලන බලන හැමතැනම නිල්ලට තියෙන්නේ. ඉතින් මේක තමයි ගමක තියෙන සුන්දරත්වය. හැම ගමකම මෙහෙම නෑ. ඔව් සුන්දරත්වය කිව්වට ඉතින් අ, හැම ගමකටම ඒක නැහැ. ඉතින් ඒ කියන්නේ නාගරික ප්‍රදේශවල තියෙන ගම්මානවල ටිකක් මෙහෙම දේවල් නැහැ. සාමාන්‍ය ගමක තමයි මේ දේවල් තියෙන්නේ. හරිම ලස්සනයි. අපි පොඩ්ඩක් ඇවිදලා බලමු. පොඩ්ඩක් වටපිටාව මොකද කියලා. පොඩි පොඩි කැලෑ කුට්ටි තියෙනවා මේ ගම්මාන ඇතුලේ. ඒ වගේම පාරවල්, ට්‍රැක්ටර් පාරවල් මේ තියෙන වෙල. ඕක තමයි ඉතින් මොකේ තියෙන ලස්සනම පැතිකඩ තමයි මේ වෙලක තියෙන සුන්දරත්වය අනිත් දේවල් වලින් ගන්න බෑ. අර පැත්තේ කඳු පන්තියක් පේනවා. දැන් නම් අර මීදුමට වගේ වැහිලා තියෙන්නේ ඔහෙ. මේ හවස් වෙද්දි ගොඩක් සීතලයි දැන් අපට. මේ ළඟදී මේ තියෙන වැස්ස ඉතින් පායලා දැන් පෑයිල්ල අල්ලන්න තමයි යන්නේ. මේ හවස අර ඈත පේනවා මිනිස්සු වැඩ කරනවා තමන් පාළු හදනවා වගේ දේවල් තමයි අපි කියන්නේ. මේ ගෝයන් හිටවනට පාළු හදනවා කියවන අඩු තැන්වල පාළු හදනවා කියලා තමයි කියන්නේ අපි මේ පැත්තේ අය. ඕක තමයි ගම. ගිරව් කුරුල්ලෝ යනවා ඉතින් හවස් විද්‍යාලයක ගෙවල් වලට. ඈතට මොනුරු රංචුවකුත් මොනුරු ටිකක් ඉන්නවා. එයාලා නම් පේන්නේ දුර වැඩි. සාමාන්‍යයෙන් ගමක එකම වගා කරන තැන තව පොඩි පොඩි අතුරු බෝගත් වගා කරන මේ ගොයන් වලට අමතරව මේ වර්ග වගා කරලා තියෙනවා මිනිස්සු. ඇලක් යනවා. කුරුල්ලෝ කෑ ගහන සද්දේ. ලස්සන නේද බලන්නකෝ. අර ඈත ටවර් එකක් පේනවා. කුරුල්ලෝ ගිරව් යනවා ගෙවල් වලට කූඩු වලට. ඒක තමයි ඉතින් ගමක තියෙන හවසට තියෙන විශේෂත්වය. මේවා ඉතින් හරිම නිස්කලංක පරිසරයක් තමයි හවස් වෙද්දි ගම්වල විශේෂයෙන්ම ඔය වෙල් යායවල් තියෙන ගම්වල තියෙන්නේ. මම පොඩ්ඩක් පරක් වුණා වැඩි ආවා. මම ආයෙ වෙන දවසක වෙනත් වීඩියෝ එකක් දාන්නම්. පොඩ්ඩක් ඔයාලා බලන්න. හරිම ලස්සනයි ඉතින්. නතර කරනවා. ඉතින් ඔයාලන් ඉල්ලන්නේ අපිව සබස්ක්‍රයිබ් කරන්න, අපිට කමෙන්ට් කරන්න, අපිට ලයික් කරන්න. ඔයාලා දෙන කමෙන්ට් එක, සබස්ක්‍රයිබ් එක, ඒ වගේම ලයික් එක තමයි අපිට ගොඩක් වටින්නේ. වටිනාම දේ අපිට දෙන්න. ඔයාලා දෙන කමෙන්ට් වැරදි අඩුපාඩු අපි අනිවාර්යෙන් අහනවා. ඒවා අපිට කියලා දෙන්න. වැරද්දක් තියෙනවා නම් මේ දේවල් අඩුයි කියලා. මොකද අපි මේ දේට අලුත්. ඒ නිසා
අපි ආසයි වැරදි හදාගෙන ඉස්සරහට යන්න. අපි සබස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. ඔයාලට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට.